සුබ දවසක් සියලුම දෙනාට. අද මම ඔබ හමුවේගෙන එන මාතෘකාව ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා ඒ යථා තත්ත්වයට පත් කිරීමට බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන ක්‍රමය මගින් 1944 දෙසැම්බර් මාස මෙරටට සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලබා දෙන ලදී. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේද ලාංකිකයන් විසින් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් නිදහස සඳහා දිගින් දිගටම ඉල්ලීම් සිදු කරන ලද අතර එහි ප්‍රතිපරයක් ලෙස 1947 දී යටත් විධිත භාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රාජ්‍යයක් බවට පත් කරන ලදී. නමුදු එය අර්ධ වූ නිදහසක් පමණි. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වූ අතර එය 1947 අගෝස්තු මාස පැවැත්විණි. එයින් ආසන 95න් 45ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය රටේ බලය තහවුරු කරගත් අතර එහි නායකයා වූ ඩී.එස්. සේනානායක විසින් ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හොබවන ලදී. ඩී.එස්. සේනානායක මහතා ජාතියේ පියා ලෙසද හඳුන්වයි. ශ්‍රී ලංකාවට අභ්‍යන්තර කටයුතු පිළිබඳව පමණක් වගකීම ලබා දුන් අතර බ්‍රිතාන්‍යයන් විසින් විදේශීය කටයුතු ආරක්ෂක කටයුතු හා යුද කටයුතු වල වගකීම ඔවුන් ලබා ගන්නා ලදී. මේ හේතුවෙන් ලංකාවට පූර්ණ වූ නිදහසක් අහිමි විය. මේ හේතුවෙන් අගමැති ඩී.එස්. සේනානායක මහතා 1947 නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයන් සමග ආරක්ෂක සහ බාහිර කටයුතු යන ගිවිසුම් දෙකකට අත්සන් කරන ලදී. එම ගිවිසුම් වල සඳහන් වූයේ පිළිවෙලින් ආරක්ෂක ගිවිසුම. අවශ්‍ය විටක බ්‍රිතාන්‍යයේ නාවික ගුවන් හා සෙසු යුද්ධ කටයුතු වලට මෙරට භූමිය ලබා ගැනීමට ලංකා රජයෙන් අවසර ගැනීම. බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම. නිදහස් රටක් ලෙස ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට බ්‍රිතාන්‍යයන් සහයෝගය ලබා දීම. නමුදු ලංකාවට පූර්ණ වූ නිදහසක් තවමත් ලැබුණු නැති නිසා එය ලබා ගැනීමට දිගින් දිගටම සටන් කිරීමට සිදුවිය. මේ හේතුන් නිසා ලංකාවට පූර්ණ වූ නිදහස ලබා දීමට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව තීරණය කරන ලදී. ඒ ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුවයි. මෙම පනත ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකා වෙනුවෙන් නීති පැනවීමට හා මෙරට පාලන කටයුතු සිදු කිරීමට අවශ්‍ය සෑම බලතලයක්ම ලංකා ආණ්ඩුවට හිමි විය. මෙසේ ලංකාවට බලය බෙදා හැරීමට හා පාලන කටයුතු සිදු කිරීමට හැකියාව ලැබූ නිසා ලංකාවට පූර්ණ වශයෙන් නිදහස ලබා ගැනීමට හැකි විය. ඒ 1948 පෙබරවාරි මාස 4 වෙනි දිනයි. මෙසේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ලැබුණු නිදහස වර්තමානය වන විටත් පෙබරවාරි 4 වෙනි දින සමරනු ලබයි. ඉතින් මෙවැනි වටිනා කියන කරුණු රැසක් දැන ගැනීමට රැඳී සිටින්න දිගටම කතිකාව YouTube නාලිකාව සමග මාත් සමග රැඳී සිටින ඔබ සැමට ස්තුතිය හා ගෞරවය පුද කර සිටිමි. ඔබ සැමට තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.